ඉස්සර අපි මගේ කුඩා කාලේ අපි නැටුම් බලනකොට මට පුළුවන් කුලසිරි බුදවත්න මහත්මයාගේ නර්තන කණ්ඩායම මොකක්ද? චන්න විජේවර්ධන මහත්මයාගේ නර්තන කණ්ඩායම මොකක්ද කියලා ටීවී එක ඉස්සරහා ඉඳන් බලන්න හේතුව මම කුඩා කාලේ ඉඳන් මේ පුදුම ආසාවකින් මේ නැටුම් බලපු හින්දා. ඒ තරම් අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. ශිල්පියෙකුට තියෙන්න ඕනේ ගුණය. මම හංසනීගේ ගුණය දකින්නවා. මොකද හංසනී දාන වීඩියෝ ක්ලිප්ස් මම බලනවා. මට කණ්ඩායම් වල දරුවෝ වෙනස් වුණත් මේක හංසනීගේ නැටුමක් වෙන්න ඕනේ. මේ හංසනී පාවිච්චි කරන ලස්සන අඩි දෙක තුනක් තියෙනවා. ඒ වගේ ඒ අඩි හැදෙන්නේ කාලයත් සමග ශ්‍රේෂ්ඨයේ ඉන්නකොට. මම දැනුත් මේ වේදිකාවේ දරුවන්ගෙන් මේ ලස්සන අඩි දැක්කා. ඒවා දැක්කහම අපිට කියන්න පුළුවන් ඒක හංසනීගේ නිර්මාණයක්. ඒ හංසනීගේ දරුවන්ගේ නැත්නම් හංසනී ක්‍රියේෂන් එකක් කියලා. ඒක තමයි වෙන්න ඕනේ.